සුබ දවසක් ඔයාලා හැමෝටම ජීලේෂියා අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. එහෙනම් බලමු අද අපේ කතාව මොකක්ද කියලා. තනු මැටි වාදනය. පරණ කාලෙක එක්තරා ගමක මැටි වලින් වැඩ කරන දක්ෂ කුඹල්කරුවෙක් හිටියා. ඔහුට වසර ගණනාවකම මැටි වාදන නිෂ්පාදනයේ පළපුරුද්ද තිබුණා. කුමන ආකාරයේ වුවද මැටි බඳුනක් නිපදවීමේ හැකියාව ඔහුට තිබුණා. පළදුණු භාජනයක් වුණත් නැවත නැවත තිබුණු ආකාරයටම නිෂ්පාදනය කරන්න ඔහුට පුළුවන් වුණා. ඉතින් එක දවසක තරුණයෙක් මේ කුඹල්කරුවෝ හොයාගෙන එනවා. කුඹල්කරුවට කියනවා මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමතියි. ඔයාගෙන් ඉගෙන ගන්නයි ආවේ. හැබැයි මට ඉක්මනටම සාර්ථක වෙන්න ඕනේ. ඔයාගේ මේ තැනට මටත් ඉක්මනටම එන්න ඕනේ කියලා. මේක අහගෙන හිටපු කුඹල්කරුවට hina ගියා. එහෙනම් මුලින්ම මැටි වාදනයක් හදන්න ඉගෙන ගන්න. හිනාව එක්කම කුඹල්කරුවා තරුණයාට කිව්වා. තරුණයා වාදනයක් හදන්න පටන් ගත්තා. දවසක්ම ගත කරලා තරුණයා කොහොම හරි මැටි බඳුනක් හැදුවා. ඒත් ඒක සෑහෙන පළුදු. ඕක හරියන්නේ ආයෙ හදන්න. කුඹල්කරුවා කිව්වා. දවස් ගාණක් තිස්සේ තරුණයා එකම වාදනය නැවත නැවත හදනවා. ඒත් හැමදාම හදපු හැම වාදනයකම කොතන හරි පළුද්දක් තියෙනවා. දැන් කුඹල්කරුවාගේ මඩුවේ වැඩිපුරම තියෙන්නේ තරුණයා හදපු පළුදු මැටි බඳුන්. දවස් ගාණක් එකම වාදනය හදලා දැන් පළුදු වාදනම 100ක් විතර මඩුවේ පිරීලා. ඔහොම යද්දි තරුණයාට එපා වෙලා දවසක් කුඹල්කරුවට කතා කරලා කියනවා මං ආවේ දක්ෂ කුඹල්කරුවෙක් වෙන්න. නැතුව පළුදු මැටි වාදන හදලා මේ මඩුව පුරවන්න නෙවෙයි. මට ඕන සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඔබ මට හරියට කියලා දෙන්නේ නැහැ. තරුණයා කුඹල්කරුවට සෑහෙන දොස් කිව්වා. අද කතාවේ සාරාංශය. ඔබේ ව්‍යාපාරයත් මෙන්න මේ වගේ. පළමුව පළුදු මැටි වාදනයක් හරියාකාරව හදාගන්න බැරි නම් ඔබේ ව්‍යාපාරයත් ඒ වගේම පළුදු වේවි. වැරදි වූ හැම දෙයක්ම අගය කරන්න. ඔබට ඒ වැරදි දරා ගන්න බැරි නම් ඔබට ඒ වැරදි බලාගෙන ඉන්න බැරි නම් ඔබේ ව්‍යාපාරයත් කිසිදාක නිවැරදිව ගොඩනගා ගන්න බැරි වේවි. ඉතින් වැරදි දරා ගන්න පුරුදු වෙන්න. වරදින ගානට නැවත උත්සාහ කරන්න. වැරදි නිවැරදි කරගන්න. නිසැකවම නොසිතූ ලෙස ඔබගේ ව්‍යාපාරයත් අනාගත ලෝකයේ ආලෝකමත් වේවි. අද කතාව අවසానයි. ජීලේෂියා මාත් එක්ක එකතු වෙලා ඉඳපු යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි. ලයික් නොකරපු යාළුවෝ ලයික් කරන්න, ෂෙයා නොකරපු යාළුවෝ ෂෙයා කරන්න. හැමදාම ජීලේෂියා අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා සියලු දෙනාටම ආදරෙන් මතක් කර සිටිනවා.